අද අපි ඔයාලව එක්කගෙන යන්නේ දඹුල්ලේ තියෙන ලස්සනම හොටෙල් එකකට. මේ තමයි අමායා ලේක් දඹුල්ල. මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ සුන්දර කන්දලම වැවට මායිම් වෙලා. හරිම ලස්සන කාම් වයිබ් එකක් තියෙන. දවස් ගාණක් වුණත් නැවතිලා ඉන්න හිතන මාරම ලස්සන පරිසරයක තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ. පෝස්ටා පහසුකම් එක්ක ලොකු පිරිසකට වුණත් පහසුවෙන් ඉන්න පුළුවන් ඉඩකඩ මෙතන තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ කාර්ය බහුල ජීවිතෙන් මිදලා නිදහසේ කාලය ගත කරන්න තැනක් හොයනවනම් මේ තමයි ඒ කියාපුම තැන. අද අපි ඇවිල්ලානේ අමායා ලේක් එකට. අමායා ලේක් එක තියෙන්නේ දඹුල්ලේ කණ්ඩලම වැව අයිනෙම තමයි තියෙන්නේ. ඔව් ලස්සන view එකකින් තියෙන ලස්සන හොටෙල් එකක් තමයි අමායා ලේක් කියලා කියන්නේ. ඔව් ඒ කියන්නේ අපි වෙල්කම් එකේ ඉඳලා අපි රූම් එකට එක්ක යන්න තියෙන්නේ බගිය එක. ඔව් මොකද මේ අපේ රූම් එක තියෙන්නේ අපිට එතන වින්ට්‍රස් එකේ නම් ගොඩක් දුර. මොකද ඒක කියන්නේ වත්තේම තියෙන්නේ ගස් කොළන් එක පැත්තකින් වැව අනිත් පැත්තේ ගස් කොළන් වලින් වට වෙච්ච පරිසරයක තමයි හදලා තියෙන්නේ හොටෙල් එක. විලාස් ගොඩක් තියෙනවා මේකේ. අපි ගාන ඇත්තටම කියන්න හරියට දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් බලලා කියන්නම් මේ මොකද අපිට දැන් දුර වැඩි නිසා තමයි බගී එක ගියේ. ඔව් බලන්න අපේ පිටිපස්සේ තියෙන view එක. මේ වගේ තමයි තියෙන්නේ වැවේ view එක. අපි දැන් අද නම් drone එක දාන්නේ නැහැ. අපි හෙට උදේ drone එක දාලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මෙතන තියෙන ලස්සන කියලා. එහෙනම් දැන් අපි යමු අපේ ඉන්න රූම් එක කොහොමද කියලා බලන්න. මොකද දැන් අපි ගිහිල්ලා ආවේ. ඔයාලට පෙන්නන්න යන්න. මෙතන තියෙන්නේ. කූලින් නම් මේක රෑ 8 වෙනකන් තියෙනවා. ඒකේ රූම් එකේ ඉස්සරහම තව කූල් එකක් තියෙනවා. රෑ 8 වෙනකන් පහයි. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි බලමු. රූම් නම්බර් එක 325. බැලලා බලමු රූම් එක. මේ වගේ තමයි ලොක් එක තියෙන්නේ. කොහෙන්ද පටන් ගන්න? ඉතින් පටන් ගන්න. ලොකු බෙඩ් දෙකක් තියෙනවා. ඉන් සයිස් බෙඩ් එකක් තියෙනවා. සෝෆා එකක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. අනිත් ටී කොෆි හදාගන්න පැත්තට එක මෙතන පොඩි චෙයාර් එකක් තියෙනවා. මෙතන මේ ෆ්‍රිජ් එක තියෙනවා. තව මෙතන තියෙනවා පොඩි ස්ටෝරේජ් රූම් එක අපේ බෑග්ස් තියාගන්න. මේ ටික මේ පැත්ත තමයි තියෙන්නේ බාත් රූම් එක. ටබ් එක ලස්සන ස්පේස් එකක් තියෙන ලොකු බාත් රූම් එකක් තියෙනවා. එතකොට මෙතනින් එදී අපිට පොඩි මේ ලැන්ඩ් එකක් තියෙනවා. ලැන්ඩ් එකක් තියෙනවා චෙයර්ස් දෙකක් දාලා. ඔය වගේ තමයි ලුක් එක තියෙන්නේ. මේ වගේ තමයි එළියෙන් බැලුවම පේන්නේ. අපි නම් තව ටිකකින් තව විස්තර කියන්නම් හොටෙල් එකේ. දැනට අපි බෑව පැත්තට යනවා ආයි පාරක් හවස් වෙන්න. බලමු මේ පැත්තට ගිහින්.
good morning. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරන් යන ගමන් අද නම් නිින්ද ගියා මේ අද හම්බෙනකොට 7:00 විතරලා දන්නෙත් නැහැ. මොකද ඊයේ අපි ඩිනර් එක අර අතන වැව ගාව ඉඳලා එහෙම ඩිනර් එක ගන්න ගියා. පූල් එකටත් ගියා. ඒකට මේගොල්ලන්ගේ ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම බුෆේ එකක් තිබුණේ. බුෆේ තිබ්බේ. කෑම ඉතින් ඉන්ටර්නැෂනල් බුෆේ එකක් විදිහට තියෙනවා. ගොඩක් මෙහි ෆොරිනර්ස්ලා එනවා, ලෝකල් අයත් ඉන්නවා. කෑම බීම නම් ගොඩක් හොඳයි. ගොඩක් ලස්සන ප්ලේස් එකක මේ හොටල් එක හදලා තියෙන්නේ. මොකද ඒ වගේම හරිම නිදහස්. දැන් අපිට රූම් එකකට ගොඩක් යන්න තියෙනවා. අපිට මේ අපි දෙන්න පයින් යනවා. ඔයාලට පේනවත් ඇති මේ වටේම තියෙන ගස්. ඒ පාත් එකේ ටිකක් දුර යන්නත් තියෙනවා. ගොඩක් ලස්සන තැනක තමයි මේක හදලා තියෙන්නේ. හරිම නිදහස් තැනක්. ඉතින් මේ ඇවිල්ලා නිදහසේ දවස් 3-4ක් ඉඳලා යන්න පුළුවන්. දැන් අපි රූම් එකට යනවා. තව ටිකකින් අපි ආයි පොඩ්ඩක් යන්න තියෙනවා. ලස්සන ඔන්චිල්ලා ටිකක් තියෙනවා මේ වැව කණ්ඩලම් වැවයිනේ. එතෙන්ටත් ගිහිල්ලා අපි අද චෙක් අවුට් වෙන්න ඕනේ. අපි ගිහිල්ලා ඒ පැත්තට ගිහිල්ලා අපි ඒ පැත්තේ විස්තර කියන්නම් ඔයාලට. අපි ආව ඔන්චිලි පදින්න. මෙතන මේ ලස්සන ස්වින් එකක් තියෙනවා. මේ කණ්ඩලම් වැව. කණ්ඩලම් වැවට පේන පිටිපස්සේ පේන කඳු ටික දැන් නම් වැහිලා තියෙන මීදුමට. මේ හැරි ගොඩක් තියෙනවා මේ විවේකීව ගත කරන්න පුළුවන් බෙන්ච් හදලා තියෙනවා. අතන මේස වගේ මෙතන පැලකුත් තියෙනවා. පේන්නේ නැතුව ඇති. මාර නිදහසේ මෙතන ඉන්න පුළුවන්. බෝඩ් එකක් දාලා තිනවා අලින්. අපි දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. ඔව් අපි ඇත්තට වීඩියෝ එකක් කරන්න හිතන් නෙමෙයි ආවේ. ආවට පස්සේ නිකන් හිතුණා ඒකට අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලට කියන්න පුළුවන් කියලා. කියන්නේ මේක ගොඩක් පොඩි වීඩියෝ එකක් වෙයි ගොඩක් දුරට. අපිට ඩ්‍රෝන් එක දාන්න හිතා ඩ්‍රෝන් එකක් දාන්න බැරුණා. මොකද උදේ පොඩ්ඩක් වැස්සක් ආවේ. උනට වැස්සේ නැහැ. ඒකට අර පොද ආපු හින්දා අපි ඩ්‍රෝන් එක දැම්මේ නැහැ.
එහෙනම් මේ හොටල් එක ගැන ඕවරෝල් කියනවා නම් ඇත්තටම හොඳයි සර්විස් එක හොඳයි ඉන්න අය ලොකේෂන් එක මාර ලස්සනයි සර්විස් එකක් තිබුණා. ඔව් ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තිබ්බා ඒ වගේම ඔයාලට මීල් උනත් ගොඩක් හොඳයි. ස්ටේ එකත් ගොඩක් හොඳයි. මේ කියන වරදක් නැහැ. ඔව් ඒ කියන්නේ ලොකේෂන් එක නම් මාරම ලස්සනයි මොකද මෙතන කණ්ඩලම් වැවත් එක තියෙන හින්දා එහෙනම් ඔයත් ඇවිල්ලා බලන්න මේ අමායා ලේක් එකට ඔයාලගේ එක්ස්පීරියන්ස් එක හොඳ වෙයි ගොඩක් දුරට එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතන නවත්තනවා අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අපේ Facebook Instagram pages follow කරන්න එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් අපි හම්බෙමු